කවුරු විසින් හදපු ඉතිහාසයද අපි තාමත් කියව ගන්න. අපි දන්න ප්‍රභූ සිංහල ජාතිකවාදී න්‍යාය පත්‍රයේ ඉතිහාසය තමයි අපි ගොඩාක් වෙලාවට කියවන්න පෙළඹිලා තියෙන්නේ. මේ ජනසංහාරය පිළිබඳව වාර්තා කියවද්දී අපිට හම්බෙනවා ෆාදර් ෆ්‍රැන්සිස් ජෝසප් කියන චරිතය. 2009 මැයි මාසේ 10 වෙනිදා එතුමා ලිපියක් ලියනවා. ඒ ලිපිය ආමන්ත්‍රණය කරන්නේ වතිකානුවේ පාප් වහන්සේට. ඒ ලිපියේදී එතුමා මූලික වශයෙන් කියනවා සියලු දෙනා දැනගත යුත්තේ ත්‍රස්තවාදය තුරන් කිරීමේ මුවාවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව යුද්ධය සිදු කරන්නේ දෙමළ ජාතිය මුලින්ම පුටා දැමීමටයි. මෙය වර්ග සංහාරික යුද්ධය කියලා එතුමා ඉතාමත් පැහැදිලිවම වචනගත කරනවා. මල්ටි බැරල් මෝටාර් ආටිලරි ෂෙල් වෙඩි සහ පොකුරු බෝම්බ ක්ලස්ටර් බෝම්බ්ස් මේ සියල්ල විසින් මුදා හරින ප්‍රචණ්ඩත්වය මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධයක් කියලා එතුමා නිර්වචනය කරනවා. අන්න එතනදී තමයි මේ 2009 ජනවාරි මාසයේ ඉඳලා අප්‍රේල් මාසය දක්වා 15000කට අධික ඝාතන ප්‍රමාණයක් වාර්තා වෙන්නේ මේ මුල්ලිවයිකාල් ප්‍රදේශයේ. එතකොට 1,46,000ක් ජනගහනය මේ වෙනකොට අතුරුදහන් වෙලා තිනවා මුල්ලිවයිකාල් ඒ වාර්ගික සංහාරික යුද්ධ සමයේ පමණක්. 2009 ජනවාරි සිට මැයි 18 දක්වා පමණක් 1,46,000ක් ජනතාවක් මේ වෙනකොට අතුරුදහන් වෙලා තියෙනවා. ඒක එක පුද්ගලයෙක් විතරයි මේ ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමා. හුදෙක් ජනසංහාරයක් නෙමෙයි ලංකාවේ පැවතුනේ වර්ග සංහාරයක්. දමිළ වර්ගය සම්පූර්ණයෙන්ම මුලින්ම පුටා දැමීමේ උවමනාවක් පැවතුණා. ඒ 1948 ඉඳලා අපි දන්නවා මොකද වුනේ කියලා. හැම ආණ්ඩුවක්ම පුරවැසි පනත 1948 ගේනවා. 54 භාෂා පනත ගේනවා. 56 කෝලහල, 58 කෝලහල. එතකොට 64 ශ්‍රීමා ශාස්ත්‍රීය ගිවිසුම, 83 කළු ජූලිය. දැන් කෙනෙක් මේක දිහා බලාගෙන අහන්න පුළුවන්. ඇයි ෆාදර් අරන්තලායි භික්ෂු ඝාතනය කතා කරන්නේ නැත්තේ කියලා. ඇයි කොටුවේ බෝගහයට බෝම්බ ගැන කතා කරන්නේ නැත්තේ කියලා. ඇයි කදිරගාමන්ට බෝම්බ ගහපු කියලා ටීටින් කතා කරන්නේ නැත්තේ කියලා. ඇයි කොළඹ කොටුවේ කෝච්චියට බෝම්බ ගහපු කතා කරන්නේ. අපි කියන්නේ කතා නොකරනවා නෙමෙයි. ඒක දන්න ඒක ඉතිහාසය. නමුත් ඒක වර්ග සංහාරය නෙමෙයි. ඒක ත්‍රස්තවාදී. එහෙනම් ත්‍රස්තවාද නිර්මාණය කරේ කවුද? ත්‍රස්තවාද නිර්මාණය කරේ සියලුම සිංහල ජාතිකවාදී රාජ්‍ය. 18 වෙනිදාට අම්මලා දහස් ගාණක් මුල්ලෙවයිකාල් ඒ වැලිබිමේ මරලා තෝනි දෙනවා. එතකොට අපිට 2022 හැකි වුණාට සංකේතාත්මකව සහෝදරිය කිව්වා වගේ සමනන්න නැත්නම් මතක් කරන්න නැත්නම් අපි කියන මෙමෝරියලයිසේෂන් කියලා එක අයිතියක්. ඒ මතක් කරන්න පුළුවන් වුණාට ගෝල් ෆේස්ලා ඊට පස්සේ අපි බොරැල්ල වැල්ලවත්තේ කරපු හැමතැනම මොකද වුනේ මේ ජාතිකවාදී ආණ්ඩු මොකද කරේ තමන්ගේ තරව් කරුවන් හෙන්චයියන් වෙවලා ඒකට ප්‍රහාර එල්ල කරා.